අයිබෝන් දුවේ පුතේ 11 ශ්‍රේණියේ කල්චර් පාර්ට් එක 54 ලෙසන් එක ජපන් ජාතිකයන්ගේ බඩු මිලදී ගැනීම. හරි. එතකොට ඒක අපිට ලාංකිකයන් එක්ක සංසන්දනය කරන්න පාඩමේ අපිට ප්‍රශ්නයක් එන්න පුළුවන් නේද? අපි ඒකට සූදානම් වෙලා පාඩම ඉදිරියට යන්න. හරි. අඳින්වීමක් තියෙන ඔබ බඩු මිලදී ගැනීමට යාමට කැමතිද? ඔබ කැමැත්තක් දක්වන්නේ කෙබඳු ආකාරයේ වෙළඳසැල් වලින් බඩු මිලදී ගැනීමට? නිරන්තරයෙන් මිලදී ගන්නේ කුමන භාණ්ඩ? ජපන් ජාතිකයන් බඩු මිලදී ගැනීම සිදු කරන ආකාරය ලාංකිකයන් හා සසඳමින් සාකච්ඡා කරමු. right. මේ තියෙන අපිට ප්‍රශ්නේ නේ? හරි මේ පික්චර්ස් ටිකක් දීලා තියෙනවනේ පුතේ අපි මේව මොනවද කියලා ඉස්සෙල්ලා අඳුනගෙන ඉන්න බෑ අපිට ප්‍රශ්නෙට මේ දීලා තියෙන ටිකත් අදාළයි. ඒ මොකද බොහොම සීමිත කරුණු ටිකක් නේ දීලා තියෙන්නේ. අපි හැමදේම අපිට උමනා විදියට ගොනු කරගන්න ඕනේ. හරි. එතකොට පළවෙනි පික්චර් එකේ අපිට මේ තියෙන්නේ පුතේ සුපර් මාකට් එකක්. සූපා කියලා කියන තැනට සූපර් මාකට් කියලා කියන්නත් පුළුවන්. ඊට පස්සේ මේක දොරගු මේ ෆාමසි එකක් බෙහෙත් තියෙන තැනක්. හරි. මේ මොනවද අපිට ඕන කරන දේවල් නේ ලේන්සු කුඩ සෙරෙප්පු ඒ වගේ දේවල්. ඊළඟට ඇඳුම්. පරිගණක තියෙනවා. ස්ටේෂනරි පොත් පෑන් පැන්සල් මේ හරි ගෘහෝපකරණ නිවසට අවශ්‍ය දේවල් සහ ව්‍යායාම් කිරීම. එතකොට මේ shopping කරන් එනවා කියන අර්ථය. එතකොට පුතේ ජපන් ජාතිකයන්ට බඩු මිලදී ගන්න පැය 24ම ඕපන් කරලා තියෙන shop එක මොකද්ද? අපි කෙටි නමින් කියන්නේ කොම්බිනි කියලා. convenience store. කොම්බිනි පැය 24ම ඕපන්. ඒකේ අපිට ඕන සියලුම දේවල් තියෙනවා. කියන්නේ පරිගණක වගේ දෙයක් මිලදී ගන්න බෑ. ආහාර, බෙහෙත් යම් තාක් දුරකට තමනත් බීම, හරි ඇල්කොහොල් ඕන දෙයක් ඒකේ තියෙනවා. කෑම, බීම, පොත්, ඇඳුම් කියන දේ වින්ටර් එකට ග්ලව්ස් වගේ නම් ඒත් කොම්බිනි එකේ ගන්න තියෙනවා. හරි ඒ වගේ. එතකොට ඒක ජපන් ජාතිකයන්ට ඉතාමත් පහසුම තැන කොම්බිනි එක. අපිට ලංකාවේ කොම්බිනි කියලා එකක් නැහැ පුතේ. ලංකාවේ තියෙන සුපර් මාකට් දැන් ජපානයේ සුපර් තියෙනවා. හරි. ඒවා පැය 24ම ඕපන් වෙලා තියෙන්නේ බොහොම අඩුවෙන්. එතකොට අපි මේවා ලියනකොට කරුණු ගොනු කරගන්න ඕනේ. ලංකාවේ අපිට සුපර් මාකට් සුපිරි වෙළඳසැල් සාමාන්‍යයෙන් උපරිම රෑ 11 වගේ වෙනකම් විතරයි විවෘත වෙලා තියෙන්නේ. පැය 24ම ඕපන් සූපර් තියෙනවද? සුළුතරයක් තියෙන්න පුළුවන් නේද? දැන් අර හයිවේ එකේ තියෙන අපේ මොකද අර අපිට තේබොන්න තියෙන තැන ඒ වගේ එක සූපර් නෙමෙයි. එතන කඩ ටිකක් තියෙන්නේ. නමුත් ඉතින් ඒ වගේ පැය 24ම ඕපන් අවන්හල් වගේ තියෙන්න පුළුවන් නේ? කෑමක් හදිසියකට ගන්න පුළුවන් තැනක් ලංකාවේ නැති වෙන්නේ පැය 24ම ඕපන් තැන් ඇති සුපර් මාකට්ස් ඇති සමහර විට නැති වෙන්නේ නැහැ. ඒකට අපිට ඒක කරුණක් විදිහට කියන්න පුළුවන් ජපන් ජාතිකයන්ට දවසේ ඕනෑම වෙලාවක Tamanට අවශ්‍ය භාණ්ඩයක් කොම්බිනි convenience store කෙනෙක් මගින් මිලදී ගැනීමට හැකියාව තිබේ. ශ්‍රී ලාංකික අපිට සුපිරි වෙළඳසැල් මගින් බඩු මිලදී ගත හැකි අතර එය බොහෝ විට සුපිරි වෙළඳසැල් බහුතරයක් සුපිරි වෙළඳසැල් රාත්‍රී 11 නැත්නම් 10 11 මධ්‍යම රාත්‍රී 12ට පෙර එහි සේවාවන් අවසන් කරයි. හරි. එතකොට අපි බෙහෙත් මිලදී ගන්න ඕන නම් කොහොමද? අපිට බෙහෙත් ගන්න ඕන නම් සුපර් මාකට්ස් වල තියෙනවා නේ. සාමාන්‍යයෙන් හවස 6න් 7න් වගේ පස්සේ ඒවා ෆාමසි වහනවා නේද? ඒ වගේ අවස්ථා තියෙනවා. පොදුවේ අපිට ෆාමසි වෙනම තියෙනවා. නමුත් ලංකාවෙත් සූපර් වල නම් තියෙනවා. ඒ වගේ. ඒකට බෙහෙත් මිලදී ගන්න අවශ්‍ය නම් සුපිරි වෙළඳසැල් මගින් හෝ බෙහෙත් කුසුරියා වලින් මිලදී ගැනීමට පුළුවන්. ඒකට හැකුවෙන් shops වල අපිට ඉදිරියේදී ප්‍රශ්නකුත් තියෙනවා. අපි එතෙන්දී ඒව කතා කරමුකෝ. හරි. එතකොට දැන් ඔන්න අපිට කොම්බිනි වලින් ගෙදරට අවශ්‍ය ඕනම දෙයක් ගන්න පුළුවන්. එහෙම නැත්නම් සුපිරි වෙළඳසැල් වලින් ජපානෙත් ලංකාවෙත් මිලදී ගන්න පුළුවන්. හරි. අපි යන් ඉදිරියට
ශ්‍රී ලංකාවේ අවන්හලකින් මිලට ගන්නා දිවාහාර පැකට්ටුවක් සාමාන්‍යයෙන් රුපියල් 150ක් වේ. දැන් මේක අද කාලයට ගැලපෙනවද කියන එක තර්ක කරන්න යන්න එපා. ටෙක්සුක් එක අවුට් කරලා තියෙන අවුරුදු ගානකට කලින්නේ. ඒ හින්දා ජපානයේ දිවාහාර පැකට්ටුවක් කොපමණ මුදලකට මිලදී ගත හැකිද? දැන් මෙතන පිළිතුරු රුපියල් 300 නෙමෙයි පුතේ. මෙතන 400යි කියලා තමයි වෙනස් වෙන්න ඕනේ. යෙන් 300 තමයි උත්තරය. මේ තියෙන උත්තරවලට අනුව දැන් අපිට දැනට මේක උත්තරේ වෙනස් කරන්න බෑ. ශ්‍රී ලංකාවේ අවන්හලේ දිවාහාර පැකට්ටුවක් 150යි. එතකොට ජපානයේ දිවාහාර පැකට්ටුවක් කොපමණ මුලදරකට මිලදී ගත හැකිද? යෙන් 300 තමයි මේකේ උත්තරේ. හරි? ඒකට තර්ක කරන්න යන්න එපා. මේ තියෙන 100 shop එකේ පහර දැක්කෙන භාණ්ඩ yen 100 කඩවල විකිණීමට තිබේ නම් මරුද නොමැතිවට බත්සුත් දානවා. සංයුක්ත තැටි CD තියෙනවා. මම මරු දාලා තියෙන ගන්න පුළුවන්. සෙරෙප්පු තියෙනවා. ගෝල්ඩ් ෆිෂ්ලා නෑ. රස කැවිලි තියෙනවා පුතේ. බිස්කට් මාරි බිස්කට් එකක් තියෙනවා. 100 shop වල අපි මාරි ලංකාවේම මාරි දන්නේ නැහැ. නමුත් මාරි බිස්කට් තියෙනවා. මට දැක්කාම හරි සතුටක් හිතුණා මාරි කියලා දැක්කාම මම දැක්ක ගමන් ඒකත් ගත්තා. හරි. මල් පැල තියෙනවා. සෂිමි නැහැ. පරිගණක නැහැ. දිශෝ තියෙනවා. ශබ්දකෝෂ අත්තරලෝසු තියෙනවා. ප්‍රාථමික ප්‍රශ්නෝත්තර මේවා තියෙනවා. හරි. එතකොට 100 shop වල දැන් අපිට ඕන අර කොම්බිනි වල වගේ සියලුම දේ නෑ පුතේ. මේකේ තියෙන ගොඩක් දේවල් made in China. ඒ වුණාට හොඳ quality බඩු තියෙනවා. හරි? අපිට ලාභෙට උයන්න හිතන්නකෝ සස්පානක් ගන්න ඕනේ කියලා. අනේ එකක් තියෙනවා. කුස්සිය බඩු හැම එකම 100 shop වල තියෙනවා. වෙනම සත්තුන්ට කියන්නකො බල්ලන්ට කරපටියක් ගන්න ඕන නම් ඒ බල්ලන්ගේ කෝණ එකක් උඹලු කෝණ එකක් වෙනම තියෙනවා. හරි? මේ වගේ මේක 100 shop එකෙත් අපිට ඇත්තටම දැන් විදේශිකයන්ට ගොඩාක් විදේශිකයෝ වගේම ජපාන් ජාතිකයෝත් ඒ ඔක්කොම බහුතරයක් මේ 100 shop එක භාවිතා කරනවා. හරි අපිට ඒකත් ලියන්න පුළුවන් ඔපේ ප්‍රශ්නෙකට පිළිතුරක් විදිහට. හරි එච්චරයි දීලා තියෙන්නේ පුතේ. ජපාන් ජාතිකයන්ගේ බඩු මිලදී ගැනීම ශ්‍රී ලාංකිකයන්ගේ බඩු මිලදී ගැනීම වල සමාන අසමානකම්. ලියමු දැන් ඉතින් අපි. අපිට එච්චරයි කරුණු දීලා තියෙන්නේ. ඔව්. අපි කොම්බිනේ ගැන ලියමු මුලින්ම. දැන් මම කොම්බිනේ ගැන කතා කරන්නේ මුලින්ම පුතාලට කරුණු ගොඩක් කිව්වනේ. නේද? ඒ කොම්බිනේ ගැන ඒ ඡේද පුළුවන් ඒක හදාගන්න බොනු කරගන්න කොම්බිනේ ගැන පුළුවන්. මම ඒක සංසන්දනය කරලා කියලා දුන්න ආරම්භයේදීම. ඊට පස්සේ එමු මෙහෙම කතා කරමුකෝ. ජපානයේ ශ්‍රී ලංකාවේ අවන්හලකින් දිවාහාර පැකට්ටුවක් දැන් කීයද පුතේ ඇත්තටම ලංකාවේ දිවාහාර පැකට්ටුවක් රුපියල් 150කට ගන්න පුළුවන් බත් පැකට් එකක් තාම තියෙනවද? ඇති කියලා හිතනවා. රුපියල් 150කට මිලදී ගන්න පුළුවන් අතර ජපානයේ කොපමණ මුදලකට? yen 300කට වගේ 300ක් 400ක් ඔබෙන්තෝ එකක් 450කට වගේ 300ක් 400කට මේ අර්ථය තමයි අපිට ගන්න තියෙන්නේ. yen 300 උත්තරේ yen 300කට වගේ මිලදී ගන්න පුළුවන් කියලා දාන. ඒක කම්පෙයාර් කරලා ලියන්න. ශ්‍රී ලංකාවේ දිවාහාර පැකට්ටුවක් රුපියල් 150කට පමණ අපිට මිලදී ගත හැකි වන අතර ජපානයේ yen 300කට පමණ දිවාහාර පැකට්ටුවක් මිලදී ගැනීමට හැකියාවක් ඇත. ඒක ලියුවා. ඊට පස්සේ අපි යන්නේ හැක්වෙන් shops වලට. ජපානයේ yen 100 කඩ නමින් ප්‍රචලිත භාණ්ඩ වෙළඳසැල් සෑම නගරයකම පාහේ දක්නට ලැබේ. එමගින් අපිට අවශ්‍ය නිවසට අවශ්‍ය බොහෝමයක්ද ඊටම අඩු මුදලකට ලබාගත හැකි වේ. උදාහරණ වශයෙන් මුළුතැන්ගේට අවශ්‍ය පිඟන් උයන පිහන භාජන මෙන්ම අපිට තව මොනවාද නාන කාමරයට අවශ්‍ය
බඩු භාණ්ඩද වගේ රස කැවිලි වැනි දේවල්ද ශීත කාලයට අවශ්‍ය අත්වැසුම් කබා නැහැ කෝට් නැහැ අත්වැසුම් අර මේ හැට් එක තොප්පි ගෙල ආවරණ වගේ වැනි දේවල්ද මේස් අනිත් එක මේස් ටයි පටි ඒ වැනි පැළඳුම්ද මිලදී ගැනීමට හැකියාව ලැබේ. ශ්‍රී ලංකාවේ යෙන් 100 කඩ නමින් අපිට දක්නට නොලැබෙන අතර සුපිරි වෙළඳසැල් සහ කඩ සාප්පු වලින් භාණ්ඩ මිලදී ගැනීමේ හැකියාව ශ්‍රී ලාංකිකයන්ට ඇත. නමුත් එහි මිල පරාසය ජපානය හා සසඳන විට තරමක් අධික වේ. මිල වැඩිනේ පුතේ දැන් NCA කඩේ ඔයා හිතන්නකෝ අර වින්ට් එකට දාන අර මේක නෙක් කවර් එක හිතන්න අර බෙල්ල වැහෙන්න දාන එකක් ගන්න NCAම නෙමෙයි පුතේ. ඒකේ පැහැදිලිව මිල දාලා තිනවා 100ද 200ද 300ද කියලා. දැන් 100 shop එකේ තමයි NCAට වඩා වැඩි ඒවා තියෙනවා. නමුත් පාරිභෝගිකයට පැහැදිලිව මිල දර්ශනය කරලා තියෙනවා මේක NCA නෙමෙයි N200යි එහෙම නැත්නම් 300යි කියලා. එතකොට ඒක දැනුවත් වෙලා තමයි අපි ගන්නෙ. මේත් එක nail polish තියෙන ඕනෑම කලර් එකක් ගන්න පුළුවන්. Cutex remover ඒ වගේ ලස්සන පාටවල් තියෙනවා. නේ මේ ඔක්කොම 100යි. ඒත් ලංකාවේ අපිට ඒ පහසුකම නැහැ. ඒක අපිට ඉතින් කියන්න පුළුවන් භාණ්ඩ මිලදී ගැනීම ජපන් ජාතිකයන් හා ලංකාව සසඳන ඉතින් අපි සංසන්දනය කරනවා. අපි Cutex එකක් ගන්නවා නම් ලංකාවේ මිල කීයද? 100කට ගන්න හම්බ වෙයිද අපිට? දැන් 100 කියන්නේ ටැක්ස් එක බෙදනකොට 110 ඔව් 8ක් 5ක් ඒ වගේ වෙනවා. නමුත් ඒ ගන්නට අපිට ලංකාවේ ගන්න අමාරුයි නේ. ඉතින් ජපන් ජාතිකයන්ගේ බඩු මිලදී ගැනීමට ලොකු පහසුවක් මේ හැක්වෙන් ෂොප් එක. මේක අපි කියන්න ඕනේ මෙතනදී. NCA භාණ්ඩ මිල කඩ ජපානයේ බහුලව පවතින අතර ජපන් ජාතිකයන් මෙන්ම විදේශිකයන්ද බහුල වශයෙන් NCA කඩ වලින් භාණ්ඩ මිලදී ගැනීමට පුරුදු වී සිටී. අනිවාර්යෙන් පුතේ අපි උනත් යනවා. ඒක ඇත්තටම කියන්නේ 100 shop එකක් තියෙනවා කියන්නේ අපිට ලොකු හයියක්. ඒ වගේ අනිත් පිටතෙන් වලින් ගන්න. දැන් කුඩයක් ගන්න ගියත් එතන 100 shop එකේ ගියොත් එතන අඩුවට තියෙනවා. ඒ වගේ. හරි. එක්චරනේ අපිට කරුණු දීලා තියෙන කියන්නේ. දැන් ওই ටික තමයි කතා කරලා ප්‍රශ්න දැන් ගොනු කරන්න පුළුවන්. මම කොම්බිනි ගැන කිව්වා. ලන්ච් පැකට් එකක් ගැන කිව්වා 100 shop එක ගැන කිව්වා. ඒ කරුණු තුන ගොනු කරලා සංසන්දනය කරාම පුතරට ලකුණු 10ක් ගොනු කරගන්න ප්‍රශ්න ගොනු කරගන්න පහසුවෙන්ම පුළුවන්. නේද? ඔව්. මොන හරි ප්‍රශ්න තියෙනවා නම් පුතේ කමෙන්ට් එකක් දාන්න. මම ඔයගොල්ලන්ට අනිවාර්යෙන් රිප්ලයි කරනවා. හරි? හරි. එහෙනම් අපි 55 පාඩමෙන් හම්බෙමු. ජය වේවා පුතාලා සියලු දෙනාටම.